අයිබෝවන් මම කතා කරන සිංහල භාෂාව හරියට තේරෙනවා නම් මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් ආගන්න මම ඉන්නේ මාතලේ නගරේ ඉන්නේ. මේ මාතල නගරේ අපිට නම් දෙයනේ කියලා එහෙම මොනවද තුන නැහැ. ඒ වුණාට ඔයාලා පොඩ්ඩක් වෙස්සවුත්ෙන් බය වෙනවනේ. ආයෙ නම් බය වෙන්න එපා. මගේ වීඩියෝස් ටික ෆලෝ කරන්න. එතකොට ඔක්කොම හරියනවා. හද කතා කරන්න ආවේ මොනවද කිව්වොත් එහෙම අධිකරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එතුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති කොටපය මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ මාතුලා ටිකක් ආගන්න මම මොනවද කියන්නේ කියලා. අපි මේ රට සුන්දර රටක් ලස්සන රටක් මේකේ මොනවාරි පෙළ දෙමු ටක් ගාලා එනවා. එහෙනම් මේ සුන්දර රටට මම ගොඩාක් ආදරේ. මම ලංකාව දාලා කොයිවත් ගියේ නැහැ. මේකෙන් තමයි ඉඳලා මේකෙන් ගේවල් අදලා ඉඩමක් අරගෙන ඔක්කොම මම සතුටින් ඉන්නවා. ඒ සතුට ලැබුණේ මම මගේ අම්මා තාත්තලා ඉඳලා. අපේ අම්මලා තාත්තලා අපි හොඳින් එදුවා. අපේ අම්මලා තාත්තා දෙන්නම නැති වුණා. නැති වුණාට පස්සෙත් අපි මට වයස 50යි. අපි ළමයිත් එක්ක ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාත් එක්ක අපි ජීවිතේ ගොඩාක් සතුටින් ඉන්නවා. ඒ සතුට මේ ලංකාවේ ඉන්න ජනතාවට ලැබෙන්න ඕන කියලා තමයි මගේ ගමන. ඒ ගමන වලින් ජනාධිපතිතුමලිලා පොඩක් ආගන්න මම වෙලා ඔයාලට ඔක්කොම ආදරේ. කවදාත් මම බැනලා නැහැ. ජනාධිපතිතුමාට කාටවත් මම බැනලා නැහැ. කිසි වචනයක් කරේ මම කියලා නැහැ. උඹ කියලා වචනයක් කියලා නැහැ. ඒ හින්දා මම කියන්න ආවේ මේ ජනාධිපති හිටපු ජනාධිපතිලා ආකණ්ඩ අපි ඔක්කොම එකතු වෙලා මේ අනුර දිසානායක ජනාධිපතිතුමීට අපි ආදරෙන් එයාට අත් දෙක හොඳට දෙමු. එතකොට මේ ලංකාවේ තියෙන ප්‍රශ්න ඔක්කොම මේව කරන්න පුළුවන්. මට ගොඩාක් අදහස් තියෙනවා. දැන් අනතුරු උනානේ. යාලට ගෙවල් වහාම අදලා දෙන්න. කණ්ඩ බොණ්ඩ දීලා වැඩක් නැහැ. ඒකෝත් එමේ ඒක සෑන්ට තියෙනවා ඕන තරම් තියෙනවා. දැන් තියෙනවානේ ඕන තරම් කණ්ඩ. එනාට එයාලාට අනිවාර්යෙන් අපි ඔක්කොම එකතු වෙලා සල්ලි තියෙනවානේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙනවා, කොටපය මහත්තයාට තියෙනවා, රනිල් වික්‍රම සුද්දෝම ඉන්නවනේ යාට. ඒ හින්දා අපි ඔක්කොම එකතු වෙලා මේ රට අදමු සුන්දර රටක්. ඔයාලා මගේ වීඩියෝස් හොඳයි නම් බලන්න. එහෙම නැත්නම් තල්ලු කරලා යන්න කමන්නේ. මට කවදාරි දෙඩි විශ්වාසයක් තියෙනවා. අපේ ලංකාව වෙනුවෙන් පිටරට අපි උදව් කරමු. මේක සුන්දර රටක්, සුන්දර පොලක්. එහෙනම් ජනතාවට එකක් කියන ආයේ අපි හම්බෙමු. මොකක් හරි වචන වැරදිලා තිබ්බනම් ඒක ඒලා ගණන් ගන්න එපා. හයිකෝත් මගේ ලයිෆ් රියල් ලයිෆ් no editing only real. එහෙනම් මේ ආගන්න ස්වභාව කොහොමද තියෙන්නේ කියලා මේ ස්වභාවත් එක්ක ගරු කරන්න. දැන් ගරු කරන කොහොමද කියලා ඔයාලා දන්නවා. ඒ හින්දා මම එකක් කියනවා මේ අනුර කුමාර දිසානායකට අපි ෆුල් සපෝට් එක දෙමු. මේ රට ගොඩ වෙන්න පුළුවන් කියලා මම අදහස් තියෙනවා. මේ එළියේ බය වෙන්න එපා. මේ කෙලයට ආපින්න මම අරන් ආවේ. මොකක් හරි සත්තු වෙනවනේ. මේ සද්ද දෙම්මනම් ඒ යාල බය වෙලා යනවා. ඒ හින්දා අපිට ආයුධ කෝන්නේ. හිතේ පිරිසුදු තිබ්බනම් අපි ගොඩ වෙන්න පුළුවන්. ඔයාලා මට ඕන විදිහට කමෙන්ට් එක දාන්න. මට ඒක අදහස් නැහැ. මට ඕනේ මේ ලංකාව මිනිස්සු හොඳ වෙන්න ඕනේ. ඒ වගේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම හොඳ වෙන්න ඕන කියලා මම ගමනක් පුළුවන් නම් මේක ෂෙයා කරන්න. ஓகே ගොඩක් ස්තුතියි. தெய்பீட்டாய் ஓகே உறவுகளை சந்திப்போம் சிந்திப்போம் செயற்படுவோம். இதை வேணா நீங்கள் தமிழில் இதை ட்ரான்ஸ்ஃபர் பண்ணிக்கொள்ளுங்க. ஓகே பாய்.